ඔන්න අපි අද ඔයගොල්ලන්ට අරගෙන ආව ලස්සන ලක්ෂරි යොට් එකක අපි ගිය පොඩි ඩිනර් අවුට් එකක්. මේක ඇත්තටම ඩුබායි වල තමයි තියෙන්නේ. මේක ඩුබායි ජදාෆ් වල තියෙන්නේ. අපි අජ්මාන්ගෙන් ට්‍රැවල් කරා. මේක අපි යන ප්‍රධානම හේතුවක් වුණේ අපි කට්ටියට මේක දවසේ ඕෆ් එකක් තිබුණා. අනිත් විශේෂම දේ තමයි වයිෆ්ගේ ලොකු අක්කා. එයා වෙන රටක ජීවත් වෙන්නේ. එයා එහෙ ඉඳලා අපිව බලන්න ඩුබායි වලට ආවා. ඉතින් එයා ඩුබායි වලට ඇවිල්ලා ඉන්නේ හින්දා අපි කල්පනා කරා කොහේ හරි යන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් ප්ලෑන් කරා. ඉතින් ඒ යන එක ප්ලෑන් කරන ගමන් ඉතින් ඒ ප්ලෑන් කරපු දවසේ එක දවසක් තමයි අපි ඔය යොට් එකේ යන්න කියලා ප්ලෑන් කරා. ක්‍රූස් ෂිප් එකේ යමු කියලා ප්ලෑන් කරගත්තේ. ඉතින් ඒ ප්ලෑන් කරගත්තු දවසේ අපි උදේ පොඩ්ඩක් අපි උදේ පොඩි තව ප්ලෑන්ස් වගේ තිබුණා. අපි ඒවා ටිකක් කරලා shopping කරන්න තිබුණා. ඒකෝ යා ලංකාවට යන්න හින්දා ඉතින් shopping කරලා ඒවත් අපි කරගෙන අපි මෙන්න මේ ස්ටාර්ට් කරපු වෙලාවේ ජර්නි එක එක හරි ලස්සනයි. හරි පීස්ෆුල් ටයිම් එකක්. ඒ වගේම දැන් අර සමයක ස්ටාර්ට් කරලා තියෙන හින්දා හවස තමයි ගොඩක්ම හොඳ මේ වගේ දෙයකට යනවා. ඒක නිසා අපි සන්සෙට් එකත් පොඩක් බලලා ඒක අඩ්වෙන්ච් වෙලා අපි ලස්සනට ප්ලෑන් කරලා අපි 6ට තියෙන ජර්නි එක තමයි අපි බුක් කරගත්තේ. ඒක අපි ෆැමිලි එකත් එක්කම ගියා ඇත්තටම මේ ඉතින් මේනේ ලොකු අක්කා ඔය උතන්ට ආවේ. එයා තමයි අපිව බලන්නේ මේ රටේ ඉඳලා මෙහෙට ආවේ. ඉතින් අපි ඒ ඔය පේන්නේ උදාර මල්ලි අපි පිටම තැනම යනකම් ඔයගොල්ලෝ දන්න වැඩ කරලා තිනවා. මේ ඉන්නේ ශානිකා නංගි අරින් උදාර මල්ලිගේ නංගි අපි හැමෝම කියන කියලා. ඉතින් අපි කට්ටිය තමයි ඔය ප්ලෑන් එකේ ගියේ. මේ අපිට හම්බෙච්ච කට්ටිය ෆිලිපීන කෙනෙක් කෙනෙක් හිටියා. එයාත් අපිත් එක්කම කිසිලා කට්ටියත් එක්කම ගියා. මේ ඉන්නේ මගේ වයිෆ්. ඉතින් අක්කා මගේ චූටි පුතා අපි කට්ටියම ඔහම යනකම් මට හිතුණා ඔයගලන්ට පෙන්වන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ඕනේ කියලා. ඒ හින්දා මම මේක ප්ලෑන් කරගෙන ඇත්තටම හරිය ලස්සන view එකක් තියෙන්නේ. ඔය මම ඉන්නේ මම කැට යවන්න බෑ. ඒක නිසා ඒක වැඩි ගැන හිතන්න එපා. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ලස්සන තැන් බලලා ඇත්තමයි හරිම ලස්සනයි. ඇත්තට ඒක හරිය ලස්සන ජර්නි එකක්. ඉතින් අර ඈතින් පේන්නේ බුර්ජ් ඛලීෆා. ඒකත් අපිට මේක ක්‍රූස් ෂිප් එක යන ගමන් පේනවා. ඉතින් ඔක්කොමත් එක හරි සතුටින් ගත කරා. මේක ඩිනර් එකක් තියෙනවා. ඒකෙන් තව පොඩි දේවල් ටිකක් මම මේකට ඇඩ් කරලා ඇති ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තව පහු වෙනකොට. ඉතින් මේ වගේ තැනකට යනවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ටීම් එකක් එක කට්ටියක් එක්ක යන්න පුළුවන් නම් තමයි හොඳ. ඉතින් sorry මට මගේ සෞඛ්‍ය තත්ත්වය එච්චර හොඳ නෙමෙයි දවස්වල. ඒක නිසා මගේ වොයිස් එකේ පොඩි චේන්ජ් එකක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඔයගොල්ලන්ට මේක ඇතුළෙම ඔයගොල්ලෝගේ ඩිනර් එක ගන්න පුළුවන්. ඒවත් ඔයගොල්ලෝගේ ඔය පේමන්ට් එකම තේරම ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙතන තමයි අපේ ඩිනර් එක ගත්තේ. ඇත්තටම උඩ තමයි ඒක අරේන්ජ් කරලා තිබ්බේ. අපි උඩින් අපේ ප්ලේට්ස් වලට දාගෙන අපි පල්ලෙහාට ආවා. අපිට පීස්ෆුල් කන්න ඕනේ නිසා. ඉතින් මේ ශානිකා නංගි ෆොටෝ එකක් ඒ ASM මමත් ඉන්නවා. ওই පැත්තෙන් මේ අබි ලොකුවක් ඇති. ඊට පස්සේ ඔහොම කට්ටියකින් ෆොටෝස් ටිකක් තියෙනවා. මම හිතන්නේ මෙයාත් පුංචි ඩාන්ස් එකක් දැම්ම. මොකද උඩ මියුසික් එකක් යනවා. මියුසික් එකේ මේ සින්දු දාලා තියෙනවා. ඉතින් ඒකත් එයා පොඩි ඩාන්ස් එකක් දැම්මා. ඇත්තටම view එක නම් හරිම ලස්සනයි. ඔයගොල්ලෝ ගියොත් ඇත්තටම enjoy කරනවා. ඒක කිව්වට වැඩක් නැහැ. ගිහින් බලන්න ඕන. මේක යන ගමන් ඔයගොල්ලන්ට ගොඩාක් ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. මේ ජර්නි එක හරිම ලස්සනයි. හරිම වටිනා කියන පැය දෙකක් ඇත්තටම මේකේ ජර්නි එක පැය දෙකක්. ඒ පැය දෙක වටිනා විදියට අපි ඇත්තටම ස්පෙන්ඩ් කරා. හරි ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ යොට් එකක ගොඩක් කොහේ හරි යන්න අවශ්‍යයි නම් කොහේ හරි නෙමෙයි ඔය පොඩි එකක් යන්න අවශ්‍යයි නම් ඔයගොල්ලොත් ප්ලෑන් කරලා ටීම් එකක් එක්ක යන්න. ඒක හරිම විනෝදජනකයි. ඉතින් ඒක නිසා අපි මේ ප්ලෑන් කරලා මේක කරේ. අතර මම තමයි මේක ප්ලෑන් කරගත්තේ. මොකද මට යන්න හරි ආසාවක් තිබුණා. ෆැමිලි එකත් එක්කම යනකොට මේ වගේ ගමනක් යන්න ඕන කියන තැන මම හිතියා. ඒත් මට වෙලාවක් තිබුණේ නැහැ ඔෆිස් එකේ ටයිම් එක එක්ක. කොහොම හරි මගේ ඕෆ් එක දවස බලලා අපි කට්ටියත් එක්ක අරේන්ජ් කරගත්තා. මේ උඩ ගොඩාක් ඩාන්ස් තුනක් විතර තිබ්බා. මට පොඩි කෑල්ලක් විතර ගන්න හම්බුනේ මේ එක ඩාන්ස් එකක. අනිත් තිබිච්චේව මට ගන්න බැරි වුණා. මොකද අපි ඩිනර් ගන්න ටයිම් එකේ තමයි යාලා ඒ පර්ෆෝමන්ස් කරන්නේ. ඉතින් ඒවත් එක්ක මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම හරි ඔය අන්තිමම ඔය ටික තිබිලා තමයි කරනාට පස්සේ අපි දින ඔක්කොම අරගෙන
ටයිම් එක ඉවර වෙගෙන එනකොට තමයි මේ ලාස්ට් ඩාන්ස් එක තිබුණේ. ඉතින් හරි ලස්සන පැය දෙකක් අපි එතන කොහොම හරි ඒවත් එක්කම අපේ ඩාන්ස් එක බලලා ඉවර වෙලා ඊට පස්සේ අපේ ජර්නි එක ඉවර වුණා. අපි ඔන්න ඔහොම බැහැලා ආවා. මේවා ඇත්තටම මම රැන්ඩම්ලි ගත්තු ක්ලිප්ස් මෙතන තියෙන්නේ. මේකක්වත් ප්ලෑන් කරලා ගත්ත ඒවා නෙමෙයි. ඒක නිසා මේවා තව කෙනෙක්ට අයිඩියා එකක් ගන්න විතරයි මම මේ දාන්නේ. නැත්තම් මේ මට බ්ලොග්ස් කරන්න කියලා ලොකු වෙන අයිඩියා එකකින් දාන දේවල් නෙමෙයි. අර ඒ ප්ලේස් ලස්සනයි. තව කෙනෙක්ට ඒක එන්ජොයි කරන්න පුළුවන්. එතනට ගිහිල්ලා අපි ගත්ත එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් හින්දායි මම මේක දාන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ආසයි නම් මේ වගේ තැනකට ගිහලා අසන්න ටයිම් එක ස්පෙන්ඩ් කරලා මොන හරි මෙමොරිස් ගන්න ඕන ලයිෆ් එකට එක්ස්පීරියන්ස් එකක් ගන්න ආසයි නම් ඔයගොල්ලෝ කියන්න. එහෙනම් ආයෙ දවසක හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්. ජය වේවා.